අයිබෝන් මම චින්තක වික්‍රමසිංහ FOC එක කියන්නේ එංගලන්තයේ සහ යුරෝපයේ තියෙන විශාලතම ශ්‍රී ලංකන් කමියුනිටි එක ගැදර් වෙන එකතු වෙන ප්‍රධානම ෆෙස්ටිවල් එකක්. ඉතින් එංගලන්තයේ ස්පෙෂලිම එංගලන්තයේ ජීවත් වෙන ගොඩක් අය පිරිස බලාපොරොත්තු වෙන දෙයක් තමයි මේ FOC කවදද තියෙන්නේ කියන එක. මේ අවුරුද්දේ ජුලයි මාසේ 6 වෙනිදා ලන්ඩන් වල හේනෝල්ට් ග්‍රවුන්ඩ් වල තමයි තියෙන්නේ. පහුගිය අවුරුදු කිහිපය වගේම මේකේ විශේෂත්වය තමයි මේ අවුරුද්දේ අපි සෙලිබ්‍රේට් කරනවා අපේ 35 වෙනි සංවත්සරය ඇනිවර්සරි එක. ඉතින් ඒක නිසා අපි ගොඩාක් වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් මාත් එක්ක ඉන්නවා FOC එකේ head of media Mr. නිපුණ වීරකෝන්. Hello, මම නිපුණ වීරකෝන්, head of media and marketing. FOC කියලා කියන්නේ Festival of Cricket. මේක 35 වසරක් තිස්සේ සමාජිකයන් 64 දෙනෙක් ඉස්කෝල 33ක් එකට එකතු වෙලා අවුරුදු 35ක් තිස්සේ එක දිගට කරගෙන එන ලංකාවෙන් පිටත තියෙන වැඩිම පිරිසක් එක තැනකට එකතු වෙන විශාලතම ෆෙස්ටිවල් එක කියලා කිව්වොත්, ඕගනයිසේෂන් එක කියලා කිව්වොත් වඩාත් නිවැරදි. උදෑසන 9ට තමා අපේ දොරටුව විවෘත වෙන්නේ මේ ග්‍රවුන්ඩ් එකට. ඔයාලා හැමෝටම මේක ඔපචුනිටි එකක් කරගන්න පුළුවන්. දරුවන්, යහළුවන් සහ ඔයාලගේ ෆැමිලි එකත් එක්ක පික්නික් එකක් එකට එකතු වෙලා මේ තියෙන බ්‍රිතාන්‍යයේ මේ ක්‍රිකට්ස් ඒ වගේම ශ්‍රී ලංකාවෙන් බැහැර වෙලා අපිට කෑම ජාති වල අඩුවක් සමහර වෙලාවට දැනෙන්න පුළුවන්. ඒ ෆුඩ් ස්ටෝල් අපේ ඇති වෙන්න මෙතන තියෙනවා ට්‍රැඩිෂනල් ශ්‍රී ලංකන් ෆුඩ් වශයෙන්. ඒ වගේම මියුසික් පැත්ත ගත්තාම මේ පාර විශේෂයෙන් ජයශ්‍රී and ආදිත්‍ය දෙන්නම එනවා එක්සීඩ් සහ වයිබ්‍රේෂන්ලත් එක්ක උදෑසන හවස 3 සිට හවස 7:00 දක්වා මියුසික් තියෙනවා. ඔයාලට එන්ටර්ටේන් කරගන්න පුළුවන්. විශේෂයෙන් වැදගත්ම දේ තමයි මෙතන යුනිටි එක, හාමනි එක, ටුගෙදර්නස් කියන එක. ශ්‍රී ලාංකිකයන් හැටියට ලංකාවෙන් පිටත අපිට මේක මුළු ලෝකෙටම විහිදවන්න පුළුවන් එකම ඕගනයිසේෂන් එක කියලා කිව්වොත් මම නිවැරදි. මම බොහොම කාරුණිකව ආරාධනා කරනවා please come 6th of July to Festival of Cricket this year to celebrate and enjoy 35th anniversary in this country, Hainault Recreation Ground. It's a very family-friendly atmosphere, which I put it in, because we are collectively 33 OBAs, 64 members, day and night throughout the year, planning this to deliver this event more safe and efficient way for everyone to enjoy it, including business partners, and then friends and families. And for the kids, we have a kid entertaining areas, and also for the grown-up adults, we have foods and musics. And it is atmosphere for cricket fans, cricket lovers to see and entertain and enjoy the cricket matches. So we are opening 9 a.m. and we are finishing 7:30, and you got a whole day, and it's going to be a sunny day. When we see the weather forecast, it's guaranteed to be a brilliant year. So, and also it's Europe's largest Sri Lankan gathering. So I think it's a good opportunity. Sometime you may see your friends when you're walking around the ground, sometime you might spot on some friends you haven't seen for ages. So this is opportunity. So please come, and it's quick walk distance from Hainault underground station, and it's very easy to reach to the ground if you're coming from public transport. But if you're driving, we got enough car parked. Just getting into the ground safely, drive through the grounds, and you can park the car safely and getting into the ground, and you can enjoy the day. So it's a perfect day for everyone. FOC එක ඇත්තටම අපි ප්‍රධාන වශයෙන් මේකේ ඔක්කොම ඉන්නේ වොලන්ටියර්ස්ලා. පාසල් 33ක ආදි ශිෂ්‍යයෝ තමයි එකතු වෙලා තමයි මේ FOC එක කරන්නේ. පාසල් 33ේම ආදි ශිෂ්‍යයෝ එකතු වෙලා කරන මේ FOC ඉවෙන්ට් එක මේක වොලන්ටියර් ඉවෙන්ට් ඕගනයිසේෂන් එකක්. ඉතින් මේගොල්ලගේ තමන්ගේ ටයිම් එක ෆැමිලි ලයිෆ් එක ඔක්කොම කැප කරලා තමයි මේක ඩිලිවර් කරන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ප්‍රධානම දේ තමයි මේ FOC එකේ අපි මේකෙන් FOC එක කරලා අපි ඒකෙන් එකතු කරන ෆන්ඩ්ස්, ඒකෙන් හම්බෙන මුදල් අපි ගොඩක් වෙලාවට ඒක පොයින්ට් කරන අපි ඒ මුදල් යොදවන්නේ
කැන්සර් රිසර්ච් අපි එංගලන්තේ වගේම ලංකාවෙත් තියෙන පිළිකාරෝහල් වල අඩුපාඩු ඉක්විප්මන්ට් මැෂිනරිස් තියෙනවා නම් අපි ඒ වරගන්න අපි සල්ලි යොදවනවා. ඒ වගේම එංගලන්තයේ තියෙන කැන්සර් රිසර්ච් UK ඇන්තනි නෝලන් ට්‍රස්ට් එකට මුදල් යොදවනවා. ඉතින් ඒ වගේ චැරිටි වර්කුත් කරන ගමන් තමයි මේ FOC එක අපි ඔක්කොමගේම එකමුතුවෙන් සහභාගීත්වයෙන් අපි කරගෙන යන්නේ. ඉතින් මම ඔක්කොටම ආරාධනා කරනවා please keep the date free 6th of July. තව දින කීපයයි තියෙන්නේ. මේ එන්න ඇවිල්ලා ෆැමිලි එකත් එක්ක එන්න. ඒක මිස්ටර් නිපුණ කිව්වා වගේ ෆැමිලි ෆ්‍රෙන්ඩ්ලි ඔක්කොටම සේෆ්ලි අපි සිකියුරිටි දාලා තියෙනවා. ඒ වගේම අපිට වොලන්ටියර්ස්ලා එනවා. අපිට ඇවිල්ලා එන්ජොයි කරන්න සහභාගී වෙන්න have a good time කියලා තමයි මට කියන්න තියෙන්නේ.